ලක්ෂ 40ක් දීලා 250cc බයික් එකක් ගන්නවද? නැත්නම් ඒ ගානටම 1000cc යකෙක් ගන්නවද? අද අපි කතා කරන්නේ ලංකාවේ නීතියෙන් බය නැතුව පදින්න පුළුවන් ලෝකෙ දරුණුම 250ක් ඉන්ලයින් 4 එක ගැන. ටික දවසක පොඩි නිහඬියාවකට පස්සේ ඔන්න නියම වාහන මාස්ටර් ආයෙත් ආවා. දැන් සෝෂල් මීඩියා වල අලුත් මාස්ටර්ස්ලා ගොඩක් හිටියට හැමදාම වගේ හරියටම ටෙක්නිකල් ඩීටේල්ස් එක කතා කරන්න තමයි අපි මේ මාස්ටර් ක්ලාස් සීරීස් එක කරන්නේ. ඉතින් අද අපි ගෙනාවේ ලංකාවේ බයික් පිස්සන්ගේ ලොකුම හීනයක් හැබෑ කරන අලුත්ම යකෙක්. ඒ තමයි 2026 Kawasaki ZX25R. ලෝකෙ පුරාම බයික් ලෝලීන් මේකට කියන්නේ The Return of the Screamer කියලා. ඒකට හේතුව තමයි 90 දශකයේ MC22 ඒ වගේම Hornet 250 වලට පස්සේ නැවතිලා තිබ්බ ඒ ඉන්ලයින් 4 යුගය Kawasakiලා ආයෙ පටන් ගත්තේ මේකෙන් වීම. මේකේ තියෙන්නේ 249.8ක් cc liquid cooled inline 4 DOHC එන්ජිමක්. සරලවම කිව්වොත් සිලින්ඩර 4ක් එක්ක valve 16ක් වැඩ කරනවා. මේකෙදි විශේෂයෙන්ම කතා කරන්න ඕන දේ තමයි මේකේ තියෙන RAM air intake system එක. සාමාන්‍යයෙන් මේක ඉන්නේ ලොකු 1000cc සුපර් බයික් වල. බයික් එකේ ඉස්සරහා තියෙන එයාර් ඩක්ට් එකෙන් අපි වේගයෙන් යද්දී එන හුළං පීඩනය කෙලින්ම එන්ජිමට ඔබනවා. මේක හරියට පොඩි සුපර් චාර්ජර් එකක් වගේ වැඩ කරන්නේ. සාමාන්‍යයෙන් මේ එන්ජිමෙන් හෝස් පවර් 50ක් වගේ ආවත් අර RAM එයාර් එකෙන් එන පීඩනයත් එක්ක මේකෙන් හෝස් පවර් 51ක උපරිම බලයක් ගන්න පුළුවන්. 250ක් cc එකකින් මේ වගේ පවර් එකක් ගන්නවා කියන්නේ ඇත්තටම ඉංජිනේරු කලාවේ උපරිමයක්. මේ බයික් එකේ ඩ්‍රයි වේට් එක, ඒ කියන්නේ කිසිම තෙල් හෝ වතුර නැතුව බරෙන්නේ කිලෝග්‍රෑම් 165ක් වගේ. මේකේ කර්බ් වේට් එකත් 172ක් වගේ නිසා පවර් ටු වේට් රේෂියෝ එක සුපිරියටම තියෙනවා. කම්පැනින් කියන විදිහට මේක පැයට කිලෝමීටර් 187ත් 195ත් අතර টপ ස්පීඩ් එකකට ලේසියෙන්ම යනවා. ඒ වගේම මේ වගේ හයි රීවිං ඉන්ලයින් 4 එකකින් ලොකු තෙල් වැඩ කිරිල්ලක් බලාපොරොත්තු වෙන්න බැරි වුණත් කම්පැනින් කියන විදිහට මේක ලීටරයට කිලෝමීටර් 20ත් 24ත් අතර ප්‍රමාණයක් කරනවා. ගොඩක් අය හිතන්නේ මේක නිකම්ම සද්ද විතරක් තියෙන 250ක් බයික් එකක් කියලා. ඒත් ඇත්තටම මේකේ තියෙන ඉලෙක්ට්‍රොනික්ස් පැකේජ් එක ලක්ෂ ගාණක් වටිනවා. මේකෙදී ක්ලච් එක අල්ලන්නේ නැතුව රේස් එකේ යද්දි ගියර් මාරු කරන්න පුළුවන් Kawasaki quick shifter එකක්. ඒ කියන්නේ up and down දෙකටම වැඩ කරන KQS සිස්ටම් එකක් මේකට දීලා තියෙනවා. ඒ වගේම මෝඩ්ස් 3කින් එන Kawasaki traction control එකයි power modes දෙකකුයි මේක තියෙනවා. මේක ඇත්තටම 250ක් cc ඇඟක් ඇතුලේ හැංගිච්ච 1000cc සුපර් බයික් එකක් කිව්වොත් නිවැරදි. දැන් අපි යමු ලංකාවේ වැදගත්ම ප්‍රශ්නයට. මේ වෙනකොට මේ 2026 බයික් එක ලංකාවේ අලවි වෙන්නේ රුපියල් මිලියන 4ක්, ඒ කියන්නේ ලක්ෂ 40ක් වගේ මුදලකට. ගොඩක් අය අහයි ලක්ෂ 40ක් දීලා 250ක් cc එකක් ගන්න එක අපරාධයක් නේද? ඒ ගානට ලංකාවේ සුපිරිම තත්වයේ 1000cc බයික් එකක් වුණත් ගන්න පුරුවන් නේද කියලා. ඔව්, ඒ කතාවේ 100%ක් ඇත්ත. ඒත් වාහන මාස්ටර් විදිහට මම දකින දේ තමයි ZX25R එක කියන්නේ මේ ගෙවන ගානට තියෙන ඉතාමත් හොඳ ස්මාර්ට් ඔප්ෂන් එකක් කියන එක. ඇයි මම එහෙම කියන්නේ? දැන් මාකට් එකේ තියෙන පරණ ජපන් 1000cc බයික් එකක් ගත්තත් ඒක කොච්චර හොඳයි කිව්වත් ඒ වගේ එන්ජින් ඇතුලේ මොන ලෙඩ තියෙනවද කියලා අපි දන්නේ නැහැ. අනික අරන් ගෙදර ගෙනාවට පස්සේ කිසිම වගකීමක් ලැබෙන්නේත් නැහැ. හැබැයි ලක්ෂ 40ක් දීලා මේ ZX25R එකක් ගත්තම ඔයා ගන්නේ සම්පූර්ණයෙන්ම බ්‍රෑන්ඩ් නිව් බයික් එකක්. ඒ වගේම කම්පැනි වොරන්ටි එකත් එක්කම පාරේ පොලිසියෙන් හැංගෙන්නේ නැතුව නීතියානුකූලව අලුත්ම ඉංග්‍රීසි අකුරු නම්බර් ප්ලේට් එකක් එක්ක ආතලකේ පදින්න පුළුවන්. ඒ හිතේ නිදහසට අර පිස්සු හැදෙන 17000 RPM ඉන්ලයින් 4 සද්දයත් එක්කම නුනම මේක මේ වෙලාවේ මාකට් එකේ තියෙන සුපිරිම ඩීල් එකක්. ඉතින් කාලකින් ආපු මේ මාස්ටර් ක්ලාස් එක ඔයාලට අලුත් අත්දැකීමක් වෙන්න ඇති කියලා මම හිතනවා. දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි මගෙන් අහන්න තියෙන්නේ. ඔයාගේ අතේ ලක්ෂ 40ක් තිබ්බොත් ඔයා ගන්නේ කම්පැනි වොරන්ටි එකත් එක්ක පාරේ බය නැතුව පදින්න පුළුවන් මේ අලුත්ම ZX25R එකද? එහෙම නැත්නම් රිස්ක් එකක් කරන් පරණ 1000cc එකකට යනවද? පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙනම යන්න. බලමු ලංකාවේ බයික් පිස්සන්ගේ තීරණය කොහොමද කියලා. වීඩියෝ එක යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඊළඟ මාස්ටර් ක්ලාස් එකෙන් මීටත් වඩා සුපිරි වාහනයක් එක්ක හම්බෙමු. ජය වේවා.